everyone කොහොමද ඉතින් ඔයාලා හැමෝම ගොඩාක් හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. ඔන්න අදත් මම වීඩියෝ එකක් අරගෙන ආවා. අද වීඩියෝ එකේ නම් තියෙන්නේ අද මගේ චූටි වැඩ වගේක් තියෙනවා. ඒවට එළියට යන්න ඕනේ. ඊට ඉස්සෙල්ලා මම ප්‍රෙෂර් කුකර් එකෙන් ටක් ගාලා විනාඩි 10ට කිරිබත් එකක් හදා ගන්නවා උදේට කන්න. ඔයාලත් ප්‍රෙෂර් කුකර් එකේ කිරිබත් හදනවද? එහෙම හදනකොට හරි රසයි නේද? ඇත්තටම මම නම් හරි ආසයි ප්‍රෙෂර් කුකර් එකේ කිරිබත් හදන්න. මොකද ඒකට පොල් කිරි ටික දාලා එක සැරේම ලිපේ තිබුවට පස්සේදී ඒ කිරිබත් ටික හරිම රසයි. මම ඉස්සෙල්ලාම කරේ හාල් ටික හොදලා අරගෙන ඒකට පොල් කිරි දිය කිරි ගොඩක් දාලා මිටි කිරි ටිකක් වෙන්න දාලා ඒකට ලුණු ටිකක් දාලා ලිපේ තිව්වා. ඒක විසිල් 4ක් විතර යන්න ඕනේ. එතකම් මම මේ තේ එක හදා ගන්නවා. මං තේකට සීනි දාන්නේ නැහැ. සීනි මොනවා හරිම අඩුයි. ඉතින් තේක ටිකක් වෙලා බොනකොට තමයි මතක් වුණේ ඔයගලන්ට වීඩියෝ එකක් ගන්න ඕනේ කියලා. දැන් ඉතින් බාගෙට දීපු තේකේ තමයි වීඩියෝ එකක් ගන්න ඕනේ. හරි. ඔන්න දැන් නම් විසිල් ගිහිල්ලා ඉවරයි. මම දැන් ලිප ඔෆ් කරගත්තා. ඊට පස්සේ මම මේ හැන්දක් අර ගහලා තියුවා මේ හුමල් ටික යන්න. ස්ටීම් එක යාට පස්සේ තමයි මේක අරින්න ඕනේ. ප්‍රෙෂර් කුකර් එකේ වෙනකොට හරි කල්පනාවෙන් යන්න ඕනේ. ඊට පස්සේදී මම බත් එක හොඳට කූරු ගාලා බත් එක තැඹිලාද කියලා බලනවා. ඇත්තටම මේ වෙලාවේ හොඳට තැඹිලා තිබුණා. මේකට තාම මිටි කිරි ටික දාලා තිබුණේ නැහැ. දැන් තමයි මිටි කිරි ටික දාන්නේ. ඉස්සෙල්ලා මිටි කිරි චුට්ටක් දාගත්තේ. දැන් දාගත්තා. හොඳට මිටි කිරි ටිකක් දාගත්තා. දාලා ආයෙම චුට්ටක් වගේ වෙලා ලිප ඔන් කරලා පියන වහලා තියුවා. දැන් මේ වෙනකොට කිරිබත් එක හැදලා ඉවරයි. වැඩි වෙලා යන්නෙත් නෑ. හරිම ඉක්මනට හදා ගන්න පුළුවන් මේ කිරිබත් එක. මෙහෙම හදනකොට ඒ වගේම තමයි හරිම රසයි. මොකද මම ඉස්සර හදන්නේ අර රයිස් කුකර් එකට හරි මේ හට්ටියේ හරි වතුරෙන් ලිපේ තියලා කිරි දාන එකනේ කරන්නේ. බත් එක දැම්මුණාට පස්සේ මෙහෙම කරනකොට බත් එකටම කිරි දාලා හදන නිසා හරිම රසයි කිරිබත් එක. ඔයාලත් හදලා බලන්නකෝ. හදන කට්ටිය ඉන්නවනම් අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඊට පස්සේ ඉතින් ටට්ටක් ගාලා කාලා ලෑස්ති වුණා. අපිට චූටි ගමනක් යන්න තිබුණා. ඒ යන ගමන් රම්ටන් වගේක් දැක්කා. එතන තියෙන ඔක්කොම රම්ටන් ටික ගත්තා. රම්ටන් කන්න හරි මාසෙ. අපේ ගෙදර රම්ටන් ගහක් නෑ. කොයි හරි දැක්කොත් ගන්නවා. ඊට පස්සේ ඒ ටිකත් අරන් ගියා. හැබැයි එනකොට නම් රම්ටන් ගෙඩි 5ක් 6කට වඩා නම් ඉතුරුන්නේ නෑ. ඔය යන ගමන් මගදී වැස්සටත් අහු වුණා. ඊට පස්සේ ඉතින් අපි බයික් එක නතර කරලා ටිකක් වැස්ස පායනකන් ඉඳලා අපේ ගමන යන්න පිටත් වුණා. ඒ ගිහින් ඉවරනකොට මෙතෙන්ට ආවා ෂූෆයා එකට එදා කොහොම හරි ඒක තිබුණා. අන්තිම දවසේ. ඊට පස්සේදී අපි මෙතෙන්ට ආවා. ඇවිල්ලා මේකෙත් වටයක් දැම්මා. හැබැයි ලොකුවට ගත්ත දෙයක් නෑ. ගන්න කියලා දෙයක් තිබුණෙත් නැහැ එහෙම ලොකුවට. ඊට පස්සේ පොඩ්ඩක් මේක බලලා හැබැයි ඇත්තටම ගොඩක් මේ අඩුවට තිබුණා. සපත්තු ඇඳුම් එහෙම මේ ගොඩක් මිල අඩුවට තිබුණා. හොඳයි. හැබැයි ඒ වෙලාවේ හැටියට අපිට ඒ වෙලේ ගන්න ඕන දෙයක් තිබුණේ නැහැ. ඒක නිසා අපි මුකුත් ගත්තේ නැහැ. ඊට පස්සේදී තවල්ට කන්න ආවා බිග් ප්ලේට් එකට. මොකද මේ වෙනකොට මං හිතන්නේ හවස 4 විතර වෙලාද කොහෙද? ඔව් 4ත් පහු වෙලා. ඊට පස්සේ කට්ටියටම බඩගිනි අපි ඇවිල්ලා මෙතනින් ගත්ත රයිස් එකක් ගත්තා. පරාට ගත්තා. ඇත්තටම මාර රසයි. ඊට පස්සේ කාලා අපිට තව චූටි වැඩකට යන්න තිබුණා. ඒකත් කරගෙන එහෙමම ගෙදර ඉන්න පිටත් වුණා. එන ගමන් පාරේදී මෝ ජෝඩුවක් හම්බුණා. ඔය හෝම ගම මන්ද හරියට එහෙම කියන්න දන්නේ නැහැ. කොහමද ඒගොල්ලොත් හම්බුණා. ඒගොල්ලොත් බලලා එහෙමම ගෙදර ඉන්න පිටත් වුණා. ඉතින් අදට වීඩියෝ එක ඉවර කරනවා. ආයෙ අලුත් වීඩියෝ එකක් අරගෙන ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.